ඔන්න ඉතින් ඔයාලා වටත් ආදරෙන් පිළිගන්නවා Cooking with Kavi මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද අපි බලමු හදන්න කම්මැලිකමේ හදන්න අමාරුයි කියලා ඉන්න ඉඩ්ලි කොහොමද ගෙදරදිම ලේසියෙන් හදාගන්න කියලා. අද මම හදන්නේ රුලන් වලින් හදන ඉඩ්ලි එක. ඉතින් මම මෙතන අරන් තියෙනවා රුලන් කප් 1/2ක්. ඔයාලගේ කැමැත්ත පරිදි අවශ්‍යතාවය අනුව අවශ්‍ය ප්‍රමාණය ගන්න. ඊළඟට අපිට ඕන වෙනවා සාමාන්‍ය ප්‍රමාණයක ලුණු ගෙඩියක්, කරපිංචා, අම්මිරිස් වගේම සුදු ලුණු. මම ඒවා පොඩියට කපලා අරන් තියෙනවා. ඊළඟට අපිට ඕන වෙනවා අබ ස්වල්පයක් හා තෙල් මේසෑන්දි දෙකක් වගේ. ඒ වගේම අපිට බේකින් පවුඩර් තේ ඇඳක් වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මේ ඉඩ්ලි එක හදාගන්න ඕනි වෙන්නේ. අපිට බලමු අපේ ඉඩ්ලි එක කොහොමද හදාගන්න කියලා. මුලින්ම අපි චාචිය ලිපේ තියලා ඒකට ගත්තු තෙල් ටික එකතු කරගන්නවා. තෙල් ටික රැද්දෙtti අබ ටික වගේම කපාගත්තු සුදු ලුණු ටික මේකට එකතු කරගන්නවා. සුදු ලුණු ටික රන්වන් පාටට බැදගෙන ඇති කපාගත්තු ලුණු, කරපිංචා, අම්මිරිස් ටික එකතු කරලා හොඳින් ටෙම්පරාදු කරගන්නවා. විනාඩියක් දෙකක් වගේ යද්දි මේ ටික හොඳට ටෙම්පරාදු වෙනවා. ඔන්න ඊළඟට ටෙම්පරාදු වුණාට පස්සේ මම ඒකට අපි ගත්තු රුලන් කප් 1/2 එකතු කරගන්නවා. රුලන් ටික එකතු කරලා මේ ටික හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. මිශ්‍ර කළාට පස්සේ අපි රුලන් ටික විනාඩි 2ක් වගේ මදගින්නේ තියාගන්නවා. රුලන් ටික ලාද හුරු පාටක් වෙනකන් තමයි අපි මෙතනදී බෙද ගන්න ඕනේ. තද පාටක් වෙනකන් අපි මෙතනදී බෙදගන්නේ නැහැ. මෙන්න මේ ගානට වගේ ආවට පස්සේ අපි අපේ රුලන් එක බා ගන්න ඕනේ. ඉතින් මේ ටික අපි දැන් හොඳින් නිමෙන්න තියන්න ඕන නිසා මම මේ වගේ භාජනයකට රුලන් ටික දාගන්නවා. රුලන් ටික නිවෙන්න පැත්තකින් තියලා අපි බලමු ඉඩ්ලි එක කන්න හදන සාම්පාරුවක හදාගන්නේ කොහොමද කියලා. මම මෙතන පරිප්පු කප් එකක් හොදලා අරගෙන ඒකට මාළු මිරිස්, කෝවා, කැරට්, කහ මිරිස් 3-5 එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා ලිපෙන් තියාගන්නවා. ඔන්න ඊළඟට අපේ රුලන් ටික හොඳින් නිමුණට පස්සේ අපි අර රුලන් ගත්තු කප් එකෙන්ම තමයි මේකට කිරි එකතු කරගන්න ඕනේ. ඉතින් මම රුලන් කප් 1/2ක් ගත්තු නිසා කිරි කප් භාගයක් වගේ තමයි එකතු කරගන්නේ. ඔයාලා රුලන් ගත්තු කප් එකෙන්ම රුලන් ගන්න ප්‍රමාණයට භාගයක් විතර අඩුවෙන් කිරි එකතු කරගන්න. කිරි ගොඩක් අපි මේකට එකතු කරගන්නේ නැහැ. කිරි එකතු කළාට පස්සේ අපි මේකට වතුර එකතු කරගන්නවා. වතුර එකතු කරගන්නේ අපි අර රුලන් ගත්තු කප් එකෙන්ම තමයි. අපි ඉඩ්ලි මිශ්‍රණය හදද්දී හැම මිනුවක්ම ගන්නේ එකම කප් එකෙන්. ඉතින් මම මෙතන වතුර කප් 1/2ක් විතර ටික ටික එකතු කරගනිමින් මිශ්‍ර කරලා මෙන්න මේ වගේ දියාරුත් නැති කනත් නැති මිශ්‍රණයක් තමයි අපි හදාගන්න ඕනේ. ඊළඟට මිශ්‍රණයට රස අනුව ලුණු සහ බේකින් පවුඩර් තේ හැන්දක් වගේ එකතු කරගන්න ඕනේ. බේකින් පවුඩර් එකතු කරාට පස්සේ අපේ මිශ්‍රණය ගොඩක් වෙලා මෙහෙමම තියන්නේ නැහැ. අපි අදාගන්න කප් වලට ඉක්මනින් දාලා තැම්බෙන්න තියන්න ඕනේ. ඉතින් මම මෙතනදී මේ වගේ ඉඩ්ලි තැටි පාවිච්චි කරනවා. ඉතින් ඒකට තියලා රයිස් කුකර් එකේ තමයි අද තඹගන්නේ. වතුර එක හොඳින් වත් වෙලා නම් තියෙන්නේ. අපිට මේ ඉඩ්ලි එක තඹ ගන්න විනාඩි 2-3ක් වගේ පොඩි කාලයක් තමයි යන්නේ. විනාඩි 2ක් වගේ තිබ්බට පස්සේ අපි මේක පියන ඇරලා හොඳින් තැම්බිලාද කියලා බලනවා. උඩ අල්ලද්දී අතේ නොඇලෙන ස්වභාවයක් තියෙනවා නම් එතකොට අපේ ඉඩ්ලි එක තැම්බිලා තමයි තියෙන්නේ. ඔන්න අපේ ඉඩ්ලි එක දැන් තැම්බිලා තමයි තියෙන්නේ. දැන් අපේ තැටියෙන් මම ඉඩ්ලි ටික ඉක්මනින් වෙනත් භාජනයකට බා ගන්නවා. ඔන්න ඉතින් මේ තියෙන්නේ ඉතා පහසුවෙන් අඩු කාලයකින් හදාගන්න පුළුවන් ඉඩ්ලි එක. ඉතින් මම මේක හදාගත්තු පොල් චට්නිය තමයි මේ. ඒ වගේම සාම්බාරුවකුත් අපි මේකට හදාගත්තා. ඉතින් මේ වගේ ඉඩ්ලි එකක් ඔයාලට කඩේ රසටම ගෙදරදී ඉතා වාසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් හැමදාම කන බත්තු ගෙනොට අපිට මේ ඉඩ්ලි එක ගෙදරදිම හදලා රස බලන්න පුළුවන්. ඔන්න ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ ඉඩ්ලි එක හදලා රස බලන්න. වීඩියෝ එක නරඹුවට ගොඩාක් ස්තුතියි.